මගේ නම කමල්. මං ගැන කියනවා නම් මං කවදාවත්ම හොඳ හෝ නරක වේවා අපේ ඇසට නොපෙනෙන බලවේගයන් ගැන සුළු වශයෙන්වත් විශ්වාස කරපු නැති කෙනෙක්. මං හිතනවා මට එහෙම වෙන්න ඇත්තේ පෙර කවදාකවත් ඒ වගේ කිසිදු භයානක අවස්ථාවකට මුහුණ නොදුන්න නිසා වෙන්නේ නැති කියලා. කෙටියෙන්ම කිව්වොත් ගමේ අය පවා මට කිව්වේ මම යකාටවත් බය නැති මිනිහෙක් කියලා. ඒත් ඒ හැම සිතුවිල්ලක්ම වෙනස් කරමින් මීට අවුරුදු 10කට විතර කලින් මගේ ඇස් ඉස්සරහම දෙයක් සිද්ධ වුණා. ඒ දේවල් ඇත්තටම වුණාද කියන සැකය අනිවාර්යෙන්ම මේ කතාව අහන ඔයාලට දැන් එයි. එහෙනම් අපි දැන් කතාවට බහිමු. ඉතින් මේ සිද්ධිය වෙද්දි මට අවුරුදු 28ක් විතර ඇති. ගෙදර දොරේ තිබුණු ආර්ථික ප්‍රශ්න නිසා මම විවාහ වුණ අලුතම රට ගියේ වෙන කරන්න දෙයක් නොතිබුණ නිසා. මම ගියේ සෞදි අරාබිය වලට. ඉතින් සෞදි අරාබිය කියන්නේ ලංකාවේ ඉඳන් මුලින්ම ගියපු ඕනම කෙනෙක්ට ජීවිතේ ගෙනියන්න අමාරු රටක්. කොහොම වුණත් මම මගේ රැකියාව කරා. මම ආවේ කාර්මික අංශයේ රැකියාවට නිසා වෙලාවක් කලාවක් බලන්නේ නැතිව වැඩ කරන්න මට සිද්ධ වුණා. සමහර වෙලාවට ආයතනයෙන් බැහැරව වෙනත් ස්ථානවලට ගිහින් රාජකාරී කරන්නට සිද්ධ වුණා. හැබැයි ඒ වෙලාවට නෑ බෑ කියන එක ඒ රටේ නම් තානම්. මහරෑට වුණත් වැඩක් තිබුණොත් නෑ බෑ නොකිය යන්න වෙනවා. එදත් වැඩිවර වෙලා ගෙදර යන්න කිට්ටු එද්දිම අපේ අංශභාර නිලධාරියා ඇවිල්ලා මට කිව්වා හදිසි වැඩක් තියෙනවා යන්න ලෑස්ති වෙන්න කියලා. මාත් එක්ක රියදුරුකුයි තව මට තනියට ගෝලයෙකුයි දුන්නා. ඩ්‍රයිවර් නම් ඉන්දියන් කාරයෙක්. හැබැයි ගෝලයා නම් ලංකාවේ අපේ කොල්ලෙක්. කොහොම හරි අපි වැඩපොලෙන් පිටත් වෙද්දි රෑ 8ට විතර ඇති. දවස තිස්සෙම මහන්සි වෙලා වැඩ කරපු නිසා මම නම් වාහනේ ඉඳගත්තු ගමන් දිග නිින්දකට කොටු වුණා. ආයිමත් මට හැරුණේ මගේ ගෝලයා චාමර මල්ලි මට කතා කරද්දි. මං නැගිට්ට ගමන්ම නිදිමතේ බැලුවේ මගේ ඔරලෝසුව දිහා. වෙලාවේ ඒ විද්දි රෑ 10:50ට විතර ඇති. අයියේ නැගිටින්න අපි තැනට ආවා. චාමර මල්ලි මේ විදිහට මාව නැගිට්ටුවත් නැගිට්ටපු ගමන් වටපිට බලපු මට පේන්න තිබුණේ මහා කාන්තාරයක් සමග පහළු තැනක තිබුණ අපි වැඩට ආපු ආයතනය විතරයි. එතනට යාන්තමට හඳේලිය වැටිලා තිබුණා. වටේ පිටේ නම් කිසිම සද්දයක් පද්දයක් නැහැ. එතන හිටපු සිකියුරිටි උන් නැහැ අපිට රෑ ගත කරන්න කියලා බිම්මාලේ කාමරයක් සූදානම් කරලා තිබුණා. ඉතින් කාමරයට ගියපු ගමන් අපි 3 දෙනාම ඇඳට වැටුණා. මගේ ඇඳ ළඟ නම් තිබ්බේ මහා විශාල ජනේලයක්. ඇඳට වැටුණ ගමන් අරුන් දෙන්න නම් තරඟයට ගොරවන්න ගත්තා. ඒත් වාහනේ මගේද්දි නිදාගෙන ආපු නිසා මට නම් එහෙම ලොකුවට නිදිමතක් තිබ්බේ නම් නෑ. ඒත් පාන්දර 1 වගේ වෙනකොට මගේ ඇස් යාන්තමට පිය වෙන්න ගත්තා විතරයි.